හායි ඔන්න අද අපි යන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකක්ද කියලා බලන්න යන්න මාත් එක්ක. ඉතා කලාතුරකින් දකින්න ලැබෙන සජීවී අත්දැකීමක් ඔයාලටත් ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියොත්. ඔන්න ඉතින් අපි ගමන යන්න පටන් ගත්තා. ගමන යන්න පටන් ගත්ත කිව්වට කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. අපි අද යන්නේ මහියංගනේ. මේ තමයි මහනුවර මහියංගනේ පාරේ යනකොට හම්බ වෙන කවුරුත් දන්න 18 වංගුව. මේ පාරේ යනකොට හම්බ වෙන ප්‍රපාතාකාර වැලිමිට වංගු 18 නිසා තමයි මේ පාර 18 වංගු මාර්ගය කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉස්සර නම් මේ පාර ටිකක් දුෂ්කරයි කියලා කියනවා. ඒ වුණාට දැන් නම් එහෙම නැහැ. ඔන්න ඉතින් අපි යන අතරමඟදී පොඩ්ඩක් නතර කරලා view එක බලලා ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. මේ තියෙන්නේ අපිට අතරමඟදී හම්බුන ලස්සන දියැල්ල. ඔන්න ඉතින් අපි මහනුවර ඉඳලා 18 වංගුව පහු කරගෙන මහියංගනේට ආවා. මහියංගනේ කිව්ව ගමන් අපි හැමෝටම මතක් වෙන්නේ කොහෙන්ද? දඹානේ. දඹානේ අපේම ආදිවාසී ජනතාව ජීවත් වෙන ගම්මානේ බලන්න තමයි අපි ඉස්සෙල්ලම ගියේ. ඔන්න ඉතින් අපි දඹානේ ආදිවාසී ගම්මානයට ඇතුළු වුණා. මේ තියෙන්නේ මියුසියම් එක. මේ මියුසියම් එකට ඇතුළු වුණාට පස්සේ අපිට එයාලගේ එදිනෙදා ජීවන රටාව, සාම්ප්‍රදායික දඩයම, ඒ වගේම තමයි දේව ඇදහිලි, ඒ වගේ එයාලගේ සුවිශේෂී සංස්කෘතිය පිළිබඳව සියලුම කරුණු මේ මියුසියම් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ දඹාන ආදිවාසී ගම්මානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන සංචාරක ස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. මියුසියම් එක බලලා ඊට පස්සේ අපි ගියේ ආදිවාසී නායකතුමාගේ නිවස බලන්න. වර්තමානයේ වෙද්දී ඒ කියන්නේ දැන් වෙනකොට ආදිවාසී නායකතුමා විදියට කටයුතු කරන්නේ ඌරුවරිගේ වන්නිල ඇත්තෝ. අපි යනකොට නායකතුමා හිටියේ නැහැ. නායකතුමාගේ ලොකු පුතා තමයි හිටියේ. ඔය විදියට තමයි ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ නිවස බැලුවේ. ඊට පස්සේ අපි ගම්මානේ තියෙන අනිත් තැන්වලත් පොඩ්ඩක් ඇවිදලා බැලුවා. ඔන්න ඔහම ඇවිදන් යනකොට අපිට දකින්න ලැබුණා ආදිවාසී නායකතුමා විදියට හිටපු තිසාහාමිගේ පිළිරුවක්. ඔහු අවුරුදු 100කට වඩා අධික කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඔහුව සිහි වෙන්න තමයි මේ පිළිරුව හදලා තියෙන්නේ. ඔන්න ඔය විදියට ආදිවාසී ගම්මානේ බලලා ඊට පස්සේ අපි පිටත් උනේ මං අර කලින් කිව්වා වගේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. මහියංගනේ ආවොත් අපි කවුරුත් දඹානේ ආදිවාසී ගම්මානේ අනිවාර්යෙන් බලන්න එනවා. ඊට අමතරව අපිට වෙනත් chance එකක් හම්බුණා. ඒ තමයි මේ ආදිවාසී ගම්මානේ ජීවත් වෙන ආදිවාසී පවුලක් එයාලගේ ගෙදරට අපිට එන්න කියලා දවල්ට කෑම ලෑස්ති කරලා ඊට අමතරව එයාලගේ සාම්ප්‍රදායික ජීවන රටාව, ආගමික ඇදහිලි, සාම්ප්‍රදායික දඩයම යන මේ වගේ සියලුම විශේෂාංග ඇතුළත් සජීවී අත්දැකීමක් එයාලා අපිට ලබා දුන්නා. දැන් ඔයාලත් යම් මාත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. මේ තියෙන්නේ අපි නාන්න ගිය දොළ. මේක තියෙන්නේ කැලෑව ඇතුලේ අලිවැටෙනුත් එහා පැත්තේ. මුලින් නම් අපි ටිකක් යන්න බයත් වුණා. මොකද අලිවැටෙනුත් එහා පැත්තේනේ. ඒ වුණාට එයාලත් අපිත් එක්ක යන්න ආව නිසා අපි බය නැතුව ගියා. මහියංගනේ කිව්වම සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් වැස්ස ටිකක් අඩුයිනේ. ඒ නිසා හොඳටම රස්නේ. ඒ වගේ වෙලාවක මේ වගේ වතුර ටිකක් නාගන්න ලැබුණා කියන්නේ ඇත්තටම මාර සනීපයි. අර වගේ සනීප වතුර ටිකක් නාලා හොඳටම බඩගින්න එනකොට එයාලා අපිට මේ වගේ කැම වේලක් ලෑස්ති කරලා තිබුණා. මේ තියෙන්නේ බඩ ඉරිඟු තලප. ඊට පස්සේ සුදුබත් එක්ක දඩමස් තිබුණා. දඩමස් විදියට තිබුණේ ඌරු මස්. එයාලා කියන්නේ හොට දිගියා කියලා. ඒ වගේ රස කෑමක් ඇත්තටම මං ජීවිතේටවත් කාලා නැහැ. තව කව්පි මාළුවක් තිබුණා, පැපල් මාළුවක් තිබුණා, කෙසෙල් මුව මැල්ලුමක් තිබුණා. මේ විදියට ගොඩක් කැම ඡාති හදලා තිබුණා. ඇත්තටම එයාලා අපි වෙනුවෙන් මහන්සි වෙලා තිබුණා.
හොඳටම බඩගිනි වෙලා ඉඳපු අපි මේ විදියට බිම ඉඳගෙන හොඳට බඩ පිරෙන්න කෑවා. ඇත්තටම මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. කෑම කාලේ ඉවරුණාට පස්සේ එයාලා අපිට එයාලගේ දිනදා ජීවන රටාව පිළිබඳව සජීවීව අත්දැකීමක් ලබා දුන්නා. දැන් අපි යම් බලන්න ඒක. මේ තියෙන්නේ එයාලා ගින්දර ගන්න හැටි. දැන් කාලේ වගේ ඉස්සර පහසුකම් තිබුණ නැහැනේ. එතකොට කරේ ගල් දෙකක් එකට අතුල්ලලා තමයි ගින්දර ගත්තේ. නොය හැටිම තමයි චලපොච්ච මංගේ තරන් ගිහින් චමන්දු කරගන්නේ. ඉස්සර කාලෙ මැච්චෝ ඔයාගේ මේ අර ගිනි කටුවේ කියන ගිනි ෆෙස් තිබන්න කොදොයි. ඔය ගිනි කටුවෙන් තමයි මන්දු කරගත්තේ. හොඳමයි. චක්ලියෝ හොඳමයි නේ. කොතන ඒක මෙති බලන්න. ඊළඟට යාලා අපිට පෙන්වන්න යන්නේ දරු නැලවිල්ලක්. බලන්නකෝ. ලාකකුලා මේ ඇත්තන්ගේ අර පොඩි චකුලේ නිදි පොජ්ජ මන්ද කළා හේ පොජ්ජාල වල එහෙම වැඩ පොජ්ජ මන්ද කරන කාල කතා තමයි කවිතන තේරුම් පොජ්ජ මන්ද වෙනවනේ හබලා පැටෝනේ මුන්නට ආඳානේ පැටෝනේ මුන්නට ආඳානේ ලෝලා මාලට ආදන පැටෝනේ ලෝලා මාලට ආදන පැටෝනේ ඒකාදන කාලාදන පැටෝනේ මුන්නට ආදානේ වල පැටෝනේ මුන්නට ආදානේ මුන්දිගේ කුරට ආදන පැටෝනේ ඒකාදීපා පැටෝන්ට බල පැටෝනේ මුන්නට ආදානේ මයිරගේ කුරට ආදන පැටෝනේ ඒකාදන කාලාදන පැටෝනේ මුන්නට ආදානේ මුන්දි කුරේ ආලේ අම්මිලෝරි ලොරෝයා පිලෝරි ලොරෝයා අම්මිලෝරි ලොරෝයා පිලෝරි ලොරෝයා අම්මිලෝරි ලොරෝයා පිලෝරි ලොරෝයා අම්මිලෝරි ලොරෝයා පිලෝරි ලොරෝයා දැන් ලාකකලා හොඳ වාගේ නිදි පොජ්ජ මන්දු විලා ඔය මන්දු උනා මෙහෙ පොජ්ජල් වල රුකුල් පොජ්ජ වඩ පොජ්ජ මන්දු කරගන්නවා ඒකුලා කියන්නේ ළමයි ඉංග්‍රීසි කියන්නේ ඒ තන් තමයි කතා දමවේ තේරුම් පොජ්ජ මන්දු උනා ඇත්තොත් මේ මොනේක කරේ තින් එහෙනම් ඉතින් මං ගච්ඡන්ද නෑ යත් කතා දමන්න මේ ඔය අර තපන් ඉංග්‍රීසි තුන් කතා දාපේ ඔය අර පොඩි දරුවෙක් නලවගෙන දර්ශ වතුරට මේ අම්මා යනකන් තමයි ඔය දරුවා නලවලා තියාගෙන යවුයා ගද්දෙන් මේ තමයි ඔය දරුවා මේ නලවලා නිදි කරගත්තේ. ඒ කවියක් තමයි ගීත තමයි කීවේ. හොඳමයිනේ. හොඳයි. තනකෙන් එහෙනම් මේ අතෙන් අර පරම්පරා පොජ්ජයට මෙත තනකෙන් අර දඩම් පොජ්ජ මං අච්චලා මං කුලේ මන්ද කරගන්න හැටි. මේ පෙන්වන්නේ එයාලගේ සාම්ප්‍රදායික දඩයම් ක්‍රමය. පෙන්නන්නේ මේ කාලා තියෙනවා සතා ගිහින් තියෙනවා එයා ගාඩි පාරේ තමයි යන්නේ මුවා අපරා කියන්නේ මුවා ඒ විද ගත්තේ එලා විද මනල් ගත්තේ මුවා තමයි අරගෙන ඒ කට්ටියක දැන් ඒ සතා මැද තියාගෙන ඒ සතුරට තමයි දැන් මේ නටන්නේ ඒ නටන එක තමයි දැන් මේ නටන්නේ අර විදියට සතෙක් දඩයම් කරගත්තට පස්සේ ඒ සතුරට එයාලා සතාව මැද තියලා වටේට නටනවා. මෙන්න මේ විදියට.
මෙතේ පැන්නයි ඩවඩාන බෝලද්‍රද දෙනාන එදිනාන බෝල නගර නැටෝ නටන වන්නේ නගර නැටෝ නටන වන්නේ දෙපාරතෝ කෙදේ යා බෝල දෙපාරතෝ කෙදේ යා බෝල ගලවිල පගවිල වෙන්නෝ නැනේ ද්‍රද දෙනාන එදිනාන බෝල දම් දම් දෙකිනා හොඳයි දැන් මේ අලියට මන්ත්‍රේ අලියනවා මේ මම ගච්ඡමු කර බොට කන්නේ මන් දොනකොට අලියා එළවගෙන එනකොට අලියට කියන මන්ත්‍රයක් තමයි මේ කියන්නේ. මෙයාලා කැලේ දඩේ මේ යනකොට අලියෙක් ඉස්සරහට ආවහම ඒ අලියව පන්න ගන්න කියන මන්ත්‍රේ තමයි දැන් කියන්න යන්නේ. මංගච්චවනේ ඔයි යන්නේ ඒ මන්ත්‍රේ මාස්ලා තමයි අලියාලා හොඳයි දැක්ක නේද මන්තරේ කියලා අලියව පන්නපු විදිය. ඊට පස්සේ එයාලා අපිට පෙන්නුවේ පොල් ගාන විදිය. හිරමෙනින් නෙමෙයි එයාලා පොල් ගාන්නේ ලීයක් තලේ වගේ උලට හදලා ඒකෙන් තමයි පොල් ගාන්නේ. මේ බැලුම් පොඩි මන්ද කරන තලා ඊට පස්සේ එයාලා අපිට ඔන්න ඔය විදියට එයාලා පොල් ගාන්න හදාගත්ත ලීය බලන්නත් දුන්නා. දැන් මේ එයාලා කරන්න යන්නේ අපිට ආරක්ෂිතව නැවත ගම්බිම් බලා යන්න ලැබෙන්නේ කියලා ආශිර්වාදාත්මක පූජාවක්. अन्यमन्य ग्रेदो पज्जाय अन्यमन्य ग्रेदो पज्जाय मैं तंगे कला पज्ज कल बंदार दे रत्तंगे पेट पज्ज मैं मांगत लंदी बरे मा औरतों दवा के आरसा पज्ज मंद कला मैं तंगे मैं काम पज्ज मांगत पोय औरतों दवा के आरसा पज्ज मंद कला हो दवा के मैं कोण पज्ज ओए मांगत पोय अत्तों दवा के आरसा पज्ज मंद कला नो कारण मैं तंगे कला पज्ज कल बंदार दे रत्तंग मैं तो का तो अन्यमन्य ग्रेदो पज्जाय मैं तंगे मन गया तंगे पेट पज्ज मैं ओए तो मांगत तंग के चलो दवा के आरसा पज्ज मंद लो कर को अच्छा रूप पज्ज मांगत होला के होला के आरसा पज्ज मंद निकला का तो नहीं मैं तंगे ओए कला पज्ज कल भंडार दे रत्न न मालूम मैंने तो मैं तो कर नहीं मैं तंगे लो तुम अन्य भंडार मुत्तला तो मांगत चला मैं तंगे मैं इनको ले ना पज्ज मैं तो कर नहीं मैं तंगे मालूम मैंने अंगे मैं तंगे मैं कल भंडार दे रत्न बेर पज्ज होत वागे मैं ओए मंगत चलंती पण माहू रोंद वागे आरसा पज्ज मंद कला ओए तो मंगत ने आन वानु वागे आरसा पज्ज मंद कला मैं कोन पज्ज ओए अत्तंगे अंग पज्ज लड़ पज्ज अति बा मैं अत्तंगे मैं किर कोराट वेनकर मंद निकला का ने मैं अत्तंगे कला पज्ज कल बंदार दे रत्न मैं अत्तंगे अन्य मन गिरी दो पज्जाय 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 मैं अत्तंगे कला पज्ज कल बंदार दे रत्न बेड़ पज्ज मैं अत्तंगे मलगी अत्तंगे पीर पज्ज मैं अत्तंगे आप तिलत्तंगे मुत्र हा हा කලා කල් බණ්ඩාර දේ රත්තු වර්ධ මන්ද කර ගන්න කොදෝ මේතනේ මේ මොන එකක්වත් කොදෝවෙන් මේ මන්ද කළා මංගච්ඡන්ද කතා තමලා තිබන්නේ මේ අත්ොන්ට මේ කකුල දෙයක් මංගච්ඡන් मैं तंगे कला पज्ज कल बंदार दे लत्तो ओए मंगच्छ वेला मैं मैं अत्तो अरतो पज्ज मंद कला हानि के जानो कला मैं तंगे ओए दे लत्तो ओए मंगच्छ वेला मैं तंगे कल बंदार दे लत्तो मैं भी पज्ज हां දැන් මේ පටන් ගන්න යන්නේ කිරිකොරහ නැටුම. කිරිකොරහ නැටුම කියන්නේ ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ සශ්‍රීකත්වයේ දඩයම සහ වගාවන්ට ආශිර්වාද කරගන්න පවත්වන ප්‍රධානතම සාම්ප්‍රදායික පූජාමය යගයක්. ගොඩම් පොජ්ජේ කැවිල්ලාන කබරිගේ ගේ කිරිතනයිද මේ කිරිතන හූරේ बोलो घोड़ा पोजे कविल्ला मी
පෝජේ රාදාගෙන පෝජේ රාදාගෙන ගන්නේකට මංගාච මරුංගල් පෝජට මංගාච උඩතේ Tengok kalau apa je? හොඳයි Kalau utung mandi bandar mutlak tu. හොඳයි Ay, hanya mangat tangkat sama kata mana? මේ මංගච්චලා ඉදිරියෝ මේ ලාකකුලෝ මහවුරෝ මහනෑනියෝ දෙය මේ ගම්පොජ්ජේ මේ ඇත්තන්නේ ගම්පොජ්ජේට ඒ ඇත්තන්ට පිහිට ආරක්ෂාවක් මන්දු කරන් තමයි මංගච්චන්න කතා තමයි කැලෑ පොජ්ජේ කළු බණ්ඩාර දේ ලත්තන්ට Oh, me tengok ya. Kalau utung mandi bandar mutlak tu. හොඳයි Oh, lah, me mangat tu lah mesti tu. හොඳයි Kau lagi pita karsa me tu. හොඳයි Oh, anak kan me tu hitlah nama. හොඳයි පිහිට වෙන්න ඕනේ මේ ඇත්තන්ට අත්තංග ගම්පොජ්ජේ මංගච්චදී ලාකකුලෝ ඔය මහනෑනියෝ මංගච්චන්ද. මහවුරෝ ඔදවාගේ ආරක්ෂා බන්දු කළා යනෝ කලන්න ඕනේ ගලිපෝ ඔජ්ජට මංගාච බඳු කෝජේ නංගාච මතගේ එන්නු ගාකෝජේ මත දලා කෝජේ දැන් අනියනේ ඒකට මංගාච නාචාගෙන මංගාච උජාගෙන මංගාච මාබෝලා ගල්පෝජේ රාඳාගෙන Me මංගාච tengok ya. Oh, me tengok kan dia pecah mangat tu lah mesti tu. හොඳයි Me tengok ya. Kalau utung mandi bandar mutlak tu mangat tu nama. හොඳයි වන්නේ ලෝකෙ වන්නේ මංගච්චලා ඉන්න මහවුරෝ මංගච්චලා කියන බඩකච්චලා අරස්සා මන්ද කළා යනෝ කලන්දෝ ගලදිග වැඩියම ගලදිග වැඩිය ගලදිග බණ්ඩර ගොයිදිග වැඩියම ගොයිදිග බණ්ඩර යසරට ගෙන විට වන්නිය බණ්ඩර යකුඩ කනත්තට පැමිලි වස්සා මෙගුඩ කනත්තේ කාංගලි වස්සා වන්නි විලයි ගම ගේගලි වස්සා ගලදිග වැඩියම ගලදිග බණ්ඩර ගලදිග වැඩියම ගොයිදිග බණ්ඩර mangat tu lah mesti tu. Kau lagi pita karsa mandu kerana mangat tu lah mesti tu ya tu mangat tu yang hanya. කිරිකොරහ නටල අවසානයේදී එයාලා මෙන්න මේ වගේ අපිට ආශිර්වාද කරා. මේ කෝණ මාසෙ වගේම ඊළඟ කෝණ මාසෙත් එයාලා අපිට එන්න ලැබෙන්න කියලා කිව්වා. ඔන්න ඔය විදියට තමයි එයාලා අපිට ආශිර්වාද කරලා සැලකුවේ. එතකොට මෙහිම අත්දැකීමක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. මං හිතනවා ඔයාලත් මේකෙන් මොනවම හරි අලුත් දෙයක් ගන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්නම්.